මට ඒ කටහඬ ඇහෙනවා. මූණ හරියට මතකත් නෑ. ඒත් ළඟ ළඟ හම්බුණාද කියලා හිතෙනවා. මේ වේදනා හිමි වේද සැමදා ළඟ ඉන්න කොහොම කෙනෙක් වුණත් අපි එක හෙට දින්නේ කරමු. රටපට ඔප්පු මහලොකු ජෙනරාල් රාජපක්ෂගේ පුතණ්ඩියා. උඹ සෝමාරි හොල්මන කිව්වා. ඉපා බොලේ සෝඩා කුඩා මොලේ පපසලේ අඩේ අඩේ පොඩා කාටද ඔයාලා ගැහුවේ? කලකට පරම්පරාවේ ආඩම්බරය. උඹ බඳින්න ඕනි කුමාරේ. ඔයා? එහෙම තමයි ඉතින් දැන් කාලේ ළමයින්ගේ වැඩ. ආදරය කියන්නේ කාලයවත් සීමාවවත් හඳුනාගන්නේ නැති හැඟීමක්. මේක රාවණ අඩවිය බොලව්. සුදු සඳසා කවුද මිනිහා? ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලායි තියෙන්නේ. කොල්ලගේ නම තියෙනවනේ. අද මෙතන මිනි මැරුමක් ආ. මේකට කියන්නේ මොකා? කපෝති කියලා. නැතු අපේ අයියා දන්නවනේ ඉතින් මේ කොස්තක නම්බරේ. හැමදේටම බෙහෙත් මන් ළඟ තියෙනවානේ. මා ළඟ මුකුළු ආශා හොඳ හුස්මක් අරගෙන මේක දාලා hina වෙලා එන්න. රේමසේ මෙයාගේ හැටි එහෙම තමයි. හැමදේම හිතේ හංගන් ඉන්නවනේ. වචනයක් ගන්න හරි අමාරුයි. කාලය ඔවුන්ව සදාටම වෙන් කරයිද? නොයා දුර නොයා ආයා ආයා දෙනෙත ආයා සුම මවෙත දිසලා කල්පනා this August in theaters. ෆිල්ම් එකක් වගේ දැන් බලාගෙන හිටපන් වෙන දේ.